අදත් ඔන්න මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. දැන් ඉතින් මෙහෙට 2025 වසරට සීත ඍතුව එළඹිලයි තියෙන්නේ. ඔය අහස නිල්ම නිල් පාටට තිබුණට මේ සීත ඍතුව එළඹුණේ සීතලම සීතල ලොකු වැස්සකුත් එක්ක. ගිම්මාන කාලෙදී දූවිල්ලෙන් පිරීලා ගිය පොළොව හරියට අලුත් ඍතුව පිළිගන්න සෝදලා හරින්න වගේ තමයි ඒ මහා වැස්ස වැටුනේ. ඉතින් මේ සීත සමය එළඹෙනවත් එක්කම උදා වෙන නත්තල ඒක හරියට සීත ඍතුවේම කොටසක් වගේ. මොකද ඉතින් හැමදාම සීත කාලේ එළඹෙනවත් එක්කම හැමතැනම ඉතින් දකින්න ලැබෙන්නේ නත්තල් සැරසිලිනේ. මෙදා සැරෙත් ඉතින් දෙසැම්බර් මාසේ එළඹෙනවත් එක්කම ඩුබායි වල පාරවල් දෙපැත්තේ සාප්පු සංකීර්ණවල shopping mall වල ඔය හැම තැනකම නත්තල් සිරි මැවෙන්න පටන් ගත්තා. ලෝකේ ප්‍රධාන වෙළඳ නගරයක් වෙන්න ඩුබායි වල ගොඩාක් තැන්වල නත්තල වෙනුවෙන් එක ඉවෙන්ට්ස් ඕගනයිස් වෙලා තිබුණා. මොකද ඩුබායි සීසන් එක පටන් ගන්නෙත් මේ කාලෙනේ. ඉතින් නත්තල කියන්නේ ඒකට හොඳ ආරම්භයක්. ඔය විදිහට ඉතින් නගරේ පුරාම නත්තලින් හැඩවෙද්දී ඔන්න එහෙනම් අපේ ගෙදර නත්තල් බලන්නත් එන්නකෝ. අවුරුද්දේ මාස 11ක් විතර ගෙයි පැත්තකට වෙලා හිටිය නත්තල් ගහ ඉතින් ආයෙත් කලෙලි බහින්නයි ඔන්න මේ ලෑස්ති වෙන්නේ. පහුගිය නත්තල් කාලෙන් පස්සේ පරිස්සමට ගෙයින් අරන් තිබ්බ නත්තල් සැරසිලි ටිකම තමයි ඉතින් මේ ආයි සැරයක් එළියට එන්නේ. ඒ අතරට ඉතින් මේ සැරේ එකතු වුණ චූටි අයිටම්ස් කීපයකුත් නැතුවම නෙවෙයි. මොකද ඉතින් මේ සීසන් එක කාලේ එළියට බැස්සාම ඔය කඩවල දකින්න තියෙන එක විදිහේ සුකුරුත්තන් සමහර වෙලාවට ඉතින් මේ ගොඩට අලුතින් එකතු වෙනවනේ. නැත්තටම මංවත් හස්බන්ඩ්වත් කිතුනෝ නෙවෙයි. අපි බෞද්ධ. ඉතින් අපි මේ දේවල් කරන්නේ අපේ චූටි දෝනි වෙනුවෙන්. නත්තල එයාට ගෙදරටම ගෙනත් දෙන්න. මොකද මේ විදිහට ගෙදර කරන මේ නත්තල් සැරසිලි වලින් එතකොට සැන්ටගෙන් ලැබෙන ගිෆ්ට් වලින් එහෙම එයා හරියට සතුටු වෙනවා. ඉතින් ඇත්තටම නත්තල කියන්නේ ආගම් ભેදයකින් තොරවම චූටි බබාලා හැමෝම වගේ සතුටු වෙන උත්සවයක්නේ නේද? ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරද්දි මතක් වුණේ මං ගිය සැරේත් නත්තලට ඩුබායි වල ගිය සැරේ නත්තල් කාලේ තිබුණ ඉවෙන්ට්ස් මොනවද? එතකොට අපි ගිය සැරේ නත්තල සැමරුවේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙනාව මතකයි. ඔන්න ඒකත් බැලුවේ නැත්තම් බලන්න හොඳේ. මොකද මං ඒ දවස්වල හරි ආසාවෙන් විස්තර එකතු කරලා ගොඩක් විස්තර ඇතුළත් කරලා හදපු වීඩියෝ එකක් ඒක. මේක හදලා අවුරුද්දක් ගියාද කියලා කල්පනා කරද්දි තමයි හිතුනේ ඇත්තටම කොච්චර වේගෙන් කාලේ ගත වෙලාද කියලා. කොහොම වුණත් මේ ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකරේට් කරලා සාලේ පැත්තක තියනවා කියන්නේ ඒක හරියට නත්තල ගෙදරටම ආවා වගේ හැඟීමක් නේද? මේ තියෙන්නේ මම නත්තල් ගහ ඩෙකරේට් කරලා ඉතුරුන දේවල් වලින් කෑම මේසට හදාගත්ත පුංචි නත්තල් සැරසිල්ලක්. ඉතින් නත්තල ඔන්න අපේ පුංචි කිචන් එකටත් ආවා. ඒ අපි දෙන්න එකතු වෙලා හදපු පුංචි නත්තල් රස කැවිලි වලින්. මං ක්‍රිස්මස් කේක් එකක් හදපු හැටි ගිය සැරේ වීඩියෝ එකෙන් ගෙනාවනේ. ඔන්න අදත් ඒ වගේ පුංචි රස කැවිල්ලක් හදන්න තමයි මේ හදන්නේ. මේක නම් ඇත්තටම මේ හදන්නේ අපේ බබාගේ ඉල්ලීමකට. මොකද මේ සැරේ ක්‍රිස්මස් එකට එයාට ජින්ජර් බ්‍රෙඩ් මෑන් කෙනෙක්ව ඩෙකරේට් කරන්න ඕනි වුණා.
ජින්ජර් බ්‍රෙඩ් හදන්න නම් වෙනම රෙසිපි එකක් තියෙනවා. මම නම් අද ඇත්තටම මේ ජින්ජර් බ්‍රෙඩ් නෙමෙයි හදලා තියෙන්නේ බටර් කුකීස්. ඉතින් බටර් කුකීස් හදලා ඒවයින් ජින්ජර් බ්‍රෙඩ් මෑන්ව කපලා මම බේක් කරලා එයාට දුන්නා ඒවා ඩෙකරේට් කරන්න කියලා. මේ බටර් කුකීස් හදන එක නම් ඇත්තටම ලේසි වැඩක්නේ. ඒකට තියෙන්නේ බටර්, අයිසින් සුගර්, පිටි එකට එකතු කරලා ඒවා හොඳට අනලා ඊට පස්සේ ඒක තුනී කරලා අපිට ඕනි හැඩයට කපා ගන්න. බේක් වෙන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අපේ බබාට ඕනුනේ ඔන්න ඔය විදිහට ජින්ජර් බ්‍රෙඩ් මෑන් කෙනෙක්ව ඩෙකරේට් කරන්න. මේ දවස්වල ඉතින් මෙහේ හැමතැනම වගේ ක්‍රිස්මස් ඉවෙන්ට්ස් තියෙනවනේ. ඒවයේ පොඩි අයට කරන්න තියෙන ඇක්ටිවිටි එකක් විදිහට ගොඩක් වෙලාවට දකින්න තියෙනවා මේ කුකීස් ඩෙකරේට් කරන එක. ඒව දැකලා වෙන්න ඕනි ඉතින් අපේ බබාටත් මේ හදිසියෙම කුකීස් ඩෙකරේට් කරන්න ආස හිතිලා තියෙන්නේ. රෝයල් අයිසින් එකත් රසට හදාගත්තාම ලේසියෙන්ම මේ කුකීස් ඩෙකරේට් කරන වැඩේ කරන්න පුළුවන්. මං හිතන්නේ නත්තල් මේසෙට ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේක. ඉතින් මේ තියෙන්නේ අර එදා හදාගත්ත ක්‍රිස්මස් කේක් එකේ කොටසකට මාසිපෑන් අයිසින් එක දාලා හදාගත්ත කේක් එක. So baking is my passion. බේකින් වැඩවලට මං ඉතින් කවදත් හරිම ආසයි. ඉතින් ඔය තියෙන්නේ හදාගත්ත ක්‍රිස්මස් කුකීස් ටික. ලස්සනයි නේද? එහෙනම් ඉතින් මේ බලන ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ උදා වෙන නත්තල හැමෝටම සතුට පිරුණ සිරිසුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න.